Ratna, you may please continue. ගරු නියෝජ්‍ය කතානායකතුමනි වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ලෙස අපේ නව රජයේ මංගල අයවැය ලේඛනයේ අමාත්‍යරයා ලෙස මෙහිදී කරුණු ගණනාවක් අපිට අවධාරණය කරන්න තියෙනවා. මම හිතනවා මේ ව්‍යවහාරය අද ආරම්භ කරපු අපේ ගායන්ත කරුණාතිලක ගරු මන්ත්‍රීතුමා මම කියන්න ඕන සැලකිය යුතු ප්‍රමාණයක් ඔබතුමත් කිව්වා. මේ අමාත්‍යංශයට අයිති ප්‍රධාන වැවිලි බෝගොල්ට අද අත් වෙලා තියෙන ඉරණම සම්බන්ධයෙන් ඔබතුමා කතා කරා. ඒ අභියෝගය අපි නව රජයක් හැටියට බාර ගන්න සූදානම්. නියෝජ්‍ය කතානායකතුමනි, අපේ අමාත්‍යංශයට රාජ්‍ය දෙපාර්තමේන්තු රාජ්‍ය සංස්ථා ව්‍යවස්ථාපිත ආයතන 29ක් අයිතිව තිබෙනවා. මේ 29 තුල මේ රටේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් තමන්ගේ ජීවිතය පවත්වාගෙන යන්න රැකී ආරක්ෂා කරනවා, විවිධ ක්‍රියාකාරකම් වල නිරත වෙනවා. අපේ රටේ ගත්තොත් රබර් අක්කර ගත්තොත් අපිට 2,46,520ක් තියෙනවා. තේ අක්කර ගත්තොත් 6,67,500ක් තියෙනවා. පොල් අක්කර ගත්තොත් 11,80,000ක් තියෙනවා. එතකොට මේ තුල ඔක්කොම මිනිසුන්ගේ ජීවිතේ ගැබ් වෙලා තියෙනවා. අපේ රටේ ජාතික ආර්ථිකයටත් සමාජ සංවර්ධනයටත් ඒ වගේ මේ ප්‍රදේශවල විවිධ සංස්කෘතික අනන්‍යතාවයන් ඇතුව ජනතාව ජීවත් වෙනවා. එතන මේ අමාත්‍යංශයේ විශේෂපතයන් කාර්යයන් සියල්ලම මේ රටේ සියලු ජනතාවන්ට විශාල බලපෑමක් කරනවා කියන එක මම මතක් කරන්න ඕනේ. මම ස්තුතිවන්ත වෙනවා අපේ අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමාට. පහුගිය කාලවල එක සසඳලා බැලුවම මෙවර මේ අමාත්‍යංශයට විශාල මුදලක් වෙන් කළා තියෙනවා. මුළු වෙන් කිරීම රුපියල් මිලියන වලින් ගත්තොත් 17,888. ඒ 17,888න් ප්‍රාග්ධන වියදම් හැටියට සංවර්ධන කටයුතු සඳහා මිලියන 12,038ක් වෙන් කළා තියෙනවා. මේක ඉතිහාසයේ ගත්තම විශාල මුදලක්. නියෝජ්‍ය කතානායකතුමනි, අනිත් පැත්තෙන් දැන් මම ප්‍රධාන මේකේ විෂයන් කීපයක් සම්බන්ධයෙන් අවධානය යොමු කරනවා මුලින් ලැබෙන මගේ වෙලාව සඳහා. ඒකෙදි කතා කරන්න කැමති අපි එක් වැවිලි සම්බන්ධයෙන් අපි ඉතිහාසයේ හිටපු තැන කොතනද, අපිට අද වෙලා තියෙන තත්ත්වය මොකක්ද, අපේ ඉදිරි ඉලක්කය මොකක්ද නව රජයේ, අපි ඒ ඉලක්කය සපුර ගන්න අපි යන්න හදන ගමන මොකක්ද කියන එක කෙටියෙන් උනත් කතා කරන්න. මම කැමති වැඩිපුර කතා කරන්න මොකද මේ වෙලාවේ රටේ ටිකක් ආන්දෝලනට ලක් වෙලා තියෙනවා පොල් වගාව සම්බන්ධයෙන්, පොල් සම්බන්ධයෙන්. එඳ අපේ පොල් සම්බන්ධයෙන් ඉතිහාසයේ බොහොම ඈතට තියෙන එකක්. ලෝකේ ගත්තම පොල් කර්මාන්තේ අපි බොහොම උඩින් හිටියා ලෝකෙක මොහොතක. පොල් ගත්තත්, තේ ගත්තත්, රබර් ගත්තත් අපි උඩින් තමයි හිටියේ. නමුත් දැන් අපි හැම ශේෂ්ඨකම යටට වැටිලා තියෙනවා. ඉතින් ඒකට බලපෑවා පහුගිය කාලේ ওই දේශගුණික හේතු කියන එකම නෙවෙයි බලපෑම. එක් රටක් ඉහළට යන්නත්, තවත් රටක් පහළට යන්නත් සැලසුම් වල වැරදිලා ඇති. කොතන හෝ වැරදීමක් වෙලා තියෙනවා. සැලසුම් වල වැරදිලා ඇති. ප්‍රතිපත්ති තීන්දුව හරියට ගන්න නැතුව ඇති. අපිට පේන එකේදී ප්‍රධාන වශයෙන්ම තියෙන්නේ එවැනි කාරණා තියෙන්නේ. දේශපාලනය හරියට මෙහෙව්වේ නැතුණාම මේක කරගන්න බෑ. මේ අමාත්‍යංශ බාරගත්තට පස්සේ අපිට දැනෙන කාරණයක් තියෙනවා. දක්ෂ නිලධාරීන් ඉන්නවා. හොඳ විෂය අවබෝධය තියෙන කට්ටිය ඉන්නවා. උවමනාවක් තියෙනවා. හැබැයි හොඳ ප්‍රතිපත්තියක් සැලැස්මක් හදලා හරි මෙහෙයුමක් ආවොත් මේ ශේෂ්ත්‍ර උඩට ගන්න පුළුවන් කියලා අපි විශ්වාස කරනවා. අද පොල් අපි ඉතිහාසය අපි ඉගෙන ගන්නකොට තේ පොල් රබර් කියලා තමයි කිව්වේ ප්‍රධාන අපනයන ආදායම් ලැබෙන ඒවා. අද රටෙත් පොල් කන්නේ නැහැ. ඒක මේ ආණ්ඩුවේම වරදක් කියලා මම හිතනවා ජනතාව තේරුම් ගන්න නැහැ කියලා. මොකද අපිට මාස 3ක් ඇතුළත පොල් පළදාව ශනිකෝ වැඩි කරන්න පුළුවන් කමක් නැහැ. ගායන්ත කරුණාතිලක ගරු මන්ත්‍රීතුමා කිව්වා වගේ වසර 5ක් පොහොර දාලා නැත්තම්, පොහොර අර්බුදයක් ආවනම් පොල් ගහකට පොහොර ටිකක් දැම්මොත් සාමාන්‍යයෙන් ඒක ප්‍රතිඵලයක් එන්න නම් අවුරුදු එකමාරක්වත් යනවා. එඳා අද පොහොර දැම්මා කියලා මාස 3න් පොල් කඩන්න පුළුවන් කමක් නැහැ. අපි කනගාටු වෙනවා ජනතාව මේ තත්ත්වයට පත්වීම සම්බන්ධයෙන්. ඒසා අද අපිට වෙලා තියෙනවා පිටරටට පොල් අපනයනය කරපු රටක් අද අපිට පොල් ආනයනය කරන්න තීන්දුව අරගන්න වුණා. පොල් තෙල් ගේනවා, පොල් මද ආශ්‍රිත දේවල් ගේනවා, නිෂ්පාදනයට අදාළ පොල් ගේන්න වෙලා තියෙනවා. දැන් මේකට ওই තිබුණු තත්ත්වේ රටේ මේකට දකින්නේ අපි නිසි සැලැස්මක් මෙහෙයුමක් තිබුණේ නැහැ. දේශපාලන අරමුණු වලට මේක අරගෙන ගියා. මම මේ වැරදිච්ච තැන් දේශපාලන පැත්තෙන් එකක් දෙකක් කියන්නේ. දැන් අපේ තියෙනවා අපේ අමාත්‍යංශයට අයිති හලාවත වැවිලි සමාගම. ප්‍රධාන වැවිලි සමාගමක්.
අපේ 2023 අවුරුද්දේ හලාවත වැවිලි සමාගමේ සමස්ත ආදායම තිබුණේ රුපියල් මිලියන 796.8යි. හැබැයි 23 අවුරුද්දේ ආදායම ගන්නකොට පසුගිය ඒ කාලේ තිබුණු ආණ්ඩු නීති විරෝධී වැලි කනින්න දේශපාලඥයන්ට දුන්නට පස්සේ හිතවතුන්ට දුන්නට පස්සේ ඒ වැලි කැනීම් වලින් රජයට වෙච්ච අවාසිය පාඩුව විගණකාධිපතිතුමා පෙන්නලා දීලා තියෙනවා රුපියල් මිලියන 746ක්. මිලියන 746.6ක්. එතකොට ආදායම මිලියන 756යි නීති විරෝධී වැලි කැනීමෙන් රජයට අහිමි වෙච්ච එක ඒ හා සමානයි මිලියන 746යි. ඉතින් කොහොමද හලාවත වැවිලි සමාගම ඉස්සරහට ගෙනියන්නේ? රජයට ලැබෙන්න ඕන දේවල්. ඉතින් මේ වගේ දේවල් වුණා. ඒ වගේම දැන් කුරුණෑගල වැවිලි සමාගම ගත්තොත් සාරවත් පොල් ඉඩම් තියෙන සමාගමක්. හොඳින් නඩත්තු කරගෙන එන සමාගමක්. ওই වැවිලි සමාගමේ අක්කර 76ක්. එවකට ওই පැතිවල හිටපු අමාත්‍යවරු හිරියාල ගොවිජන සමාගම කියලා සමාගමක් හදලා එවකට හිටපු ඇමති සාලින්ද දිසානායක ඇමතුමාගේ සභාපති වෙලා ඒ අක්කර 76ක් සාරවත් අක්කර 76ක් එයාගේ ওই සමාගමට ගත්තා. අද එතුමා නැතත් එතුමාගේ නෝනාගේ සමාගමේ සභාපති. ඉතින් කොහොමද දේශපා ඇමතිපත් කරන්නේ ඒ ශේෂ්ත්‍රය සංවර්ධනය කරන්න? වගාව සරුන් නැතුණාට ඇමතිතුමාලා සරු වෙච්ච බව මේ ලිපි ලේඛන පරීක්ෂා කිරීමේදී පෙනී යනවා. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාම අස්සම් කරලා අරුන්දික ප්‍රනාන්දුගේ ළඟම හිතවතෙකුට කුරුණෑගල වැවිලි සමාගමේ සාරවත් ඉඩම් නිසරුයි කියලා අක්කර 21යි රූට් 2යි පර්චස් 13ක් ලබා දීලා තියෙනවා. ඉතින් කොහොමද වැවිලි කර්මාන්තයක් ගොඩ එන්නේ? වවලා තියෙන්නේ තේපොල් රබර් නෙවෙයි. වෙනත් දේවල් වගා කරලා තියෙනවා. කොහොම නමුත් අපේ ඉලක්කයේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපි සූදානම් මේකට නිසි සැලැස්මක් හදන්න. දැන් අපි යුනිඩෝ ආයතනයත් එක්ක එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අවුරුදු 10ක සැලැස්මක් හදන පොල් කර්මාන්තය ඉස්සරහට ගේන්නේ. ඒකේ අනුව අපි ජාතික වැවිලි ප්‍රතිපත්තියක් මේ සමස්ත අමාත්‍යංශයට හදලා දැන් කැබිනට් මණ්ඩලයට ඉදිරියේ අපි ගේනවා. ජාතික වැවිලි ප්‍රතිපත්තිය. එතකොට ප්‍රතිපත්තියක් හදනවා මේ වැවිලි කර්මාන්තයට. ඒකට අනුකූලව පොල් කර්මාන්තයේ දස අවුරුදු සැලැස්මක් හදනවා. ඒවා අනුමත කරලා අපි ඉදිරියේ වැඩ පටන් ගන්න සූදානම් වෙලා තියෙනවා. ඔබතුමාට කියන්න 2024 ගෙඩි මිලියන පොල් ගෙඩි මිලියන අපි 2754යි නෙලාගත්තේ. පොල් පර්යේෂණ ආයතනයේ දත්තාතුම මම මේ කියන්නේ. අපිට ගෙඩි මිලියන 3000ක් ඕනි. ඔබතුමාගේ සංඛ්‍යා සමහර ඒවා වැරදි. දවසට ගෙඩි මිලියන ඔබතුමා කිව්වා දෙකක් විතර ප්‍රමාණවත් වෙන්නේ නැහැ කියලා. අඩු වෙනවා කියලා. නමුත් අපිට අඩු උනේ ඇත්තටම ගත්තොත් මිලියන 250ක විතර ප්‍රමාණයක්. කොහොම නමුත් අපේ ඉලක්කය මම මේ කියන්නේ 2025 වසරේ මේක අපි ගෙඩි මිලියන 2900ට ගේන්න බලාපොරොත්තු වෙනවා. 3000ට එජ්ජෙන්න බෑ. තියෙන තත්ත්වයට අනුව. හැබැයි 2030 අවුරුද්ද වෙනකොට අපේ ආණ්ඩුව අවසන් වෙනකොට කාලය අවසන් වෙනකොට අපේ පළවෙනි වටේ කාලය අවසන් වෙනකොට අපි ගෙඩි මිලියන 4200ට ගේන්න සැලසුම් කරලා තියෙනවා. අපනයන ආදායම 2023 අවුරුද්දේ පොල් වලින් අපනයන නිෂ්පාදනය කළ අපනයනය කරුවායින් අපිට ආවේ ඩොලර් මිලියන 700.47යි. අපි මේ අවුරුද්දේ බලාපොරොත්තු වෙන එක වර්ධනය කරන්න මිලියන 900 දක්වා වර්ධනය කරන්න අපි සැලසුම් කරලා තියෙනවා. මේක වර්ධනයක් ගන්න අපි සැලසුම් කරලා තියෙනවා. ඒක පුරෝකථනය කරලා තියෙනවා. අපි අපේ ආණ්ඩුවේ වසර 5 මෙවර අවසන් වෙනකොට අපි ඒක සැලසුම් කරලා තියෙනවා ඩොලර් මිලියන 1500ක් දක්වා වර්ධනය කරන්න. 2030 වෙනකොට ඩොලර් මිලියන 1500ට අපි ගේනවා. ඒකට අදාළ සැලසුම් දැන් අපි නිලධාරි මහත්තුරුත් එක්ක කතා කරගෙන සාකච්ඡා කරගෙන සැලසුම් කරලා තියෙනවා. අපි මේ අවුරුද්දේ ඒ වෙනුවෙන් නව වගාවන් කරන්න, පාළු හිටවන්න, ගෙවතු වගා කරන්න සූදානම් කරලා තියෙනවා. අපි මෙවර අක්කර 36000ක පොල් වගාවට සැලසුම් කරලා තියෙනවා. නිකම්ම අක්කර ගාන දාලා බෑ. ඒ සඳහා බීජ අපි තවාන් ටික සකස් කරගන්න ඕන. පොල් පැල අවශ්‍යයි. අපි ඒ සඳහා පොල් පැල තවාන් මේ වෙනකොට සූදානම් කරලා තියෙනවා. ඒක සියල්ල සූදානම්. අපි මිලියන 2.5-6ක පැල තවාන් සූදානම් කරලා තියෙනවා. අපි ස්තුතිවන්ත වෙනවා රුසියානු සමූහ ආණ්ඩුවට. අපි ඔබතුමා කිව්වා පොහොර දැම්මේ නෑ අවුරුදු 5ක් කියලා. මේ රජේ ඇවිල්ලා අපි රුසියානු සමූහ ආණ්ඩුවත් එක්ක සාකච්ඡා කරලා අපි පොහොර නැවක් ලංකාවට සහනාධාර ක්‍රමයට ගෙන්න ගත්තා. ඒ ගෙනාවේ MOP පොහොර. ඒක පොල් පොහොර බවට පත් කරලා මේ මාසේ අවසානයේ ඉඳන් අපි ගොවි ජනතාවට සහනාධාර ක්‍රමයට රුපියල් 9000ක් වෙන පොහොර මිටිය රුපියල් 4000ට ලබා දෙන්න සූදානම්. ඒ අනුව අපි ජනතාවට දෙන සහනය මුදලින් තක්සේරු කරොත් ඒක රුපියල් මිලියන 5670ක්. මේ වසරේ පොහොර සහනාධාරය පොල් ගොවියන්ට ලබා දෙනවා රුපියල් මිලියන 5670ක්. මෙට්‍රික් ටොන් අපිට තියෙනවා 56700ක් තියෙනවා සහනාධාර ක්‍රමයට බෙදන්න. මේ අපි මාසෙ පටන් ගන්නවා අක්කර 5ට අඩු කුඩා පොල්වතු හිමියන්ට ලබා දෙන්න. මේ රටේ ඔබතුමා කිව්වා වගේ පොල් රබර් තේ ගත්තත්
කුඩා වතු හිමියෝ තමයි මේවා ශාස්ත්‍රීක කරලා තියෙන්නේ. පොල් ශ්‍රේෂ්ඨ ගත්තත් 82% කුඩා පොල් වතු හිමියෝ තමයි ඉන්නේ. අන්න උන්ට මේ පොහොර ටික අපි ලබා දෙනවා. රෝග මර්ධනය සම්බන්ධයෙන් අපි අවධානය යොමු කරලා තියෙනවා. අපේ රටේ පොල් කර්මාන්තයේ නිලන අය මුහුණ දෙන ප්‍රධාන ප්‍රශ්නයක් තියෙනවා. අපි එකක් සුදුමැස්සා රෝගය, දකුණේ තියෙනවා වැලිගම රෝගය. වැලිගම රෝගේ මඩින්න පහුගිය ආණ්ඩු දුන්නේ ගහකට රුපියල් 3000යි. ඒක අපි සූදානම් වෙනවා රුපියල් 10000 දක්වා මේ වසරේ වැඩි කරන්න. ඒ සඳහා රුපියල් මිලියන 110ක් වෙන් කරන්න අපි සූදානම් කරලා තියෙනවා. ඒ වගේම අපි සතුටෙන් කියන්න කැමති ජනාධිපතිතුමත් මෙතන කිව්වා උතුරු අවුරුදු 30ක යුද්ධයක නියලුණා. ඔවුන්ට සංවර්ධනය බොහොම අඩුවෙන් තමයි ගලාගෙන ගියේ. අපි උතුරු පොල් ත්‍රිකෝණයේ මේසරේ අක්කර 16000ක් උතුරු පොල් ත්‍රිකෝණයේ නව ඉඩම් පොල් වලින් සංවර්ධනය කරන්න සූදානම් කරලා තියෙනවා. ඒකට අපි රුපියල් මිලියන 500ක් වෙන් කරලා තියෙනවා. රුපියල් මිලියන 500ක්. සියලුම පොල් පැල නොමිලේ දෙනවා. සියලුම පොල් පැල නොමිලේ දෙනවා. පොල් පැල මේ වෙනකොට ඒ සඳහා සූදානම් කරලා තියෙනවා. දසලක්ෂ 24000ක් පොල් පැල සූදානම් කරලා තියෙනවා. උතුරේ ජනතාවට අපි පොල් වලට පොහොර ඒත් නොමිලේ දෙනවා. ඒ සඳහා අපි වෙන් කරලා තියෙනවා රුපියල් ලක්ෂ 819ක් ඒ පොහොර සහනාධාරය ලබා දෙන්න. ඒ වගේම ඩ්‍රිප් අපි ජල පද්ධති කුඩා ජල පද්ධති ලබා දෙන්න උතුරේ පොල් ත්‍රිකෝණයේ අක්කරයකට රුපියල් 10000 ගානේ ඩ්‍රිප් මේ ඉරිගේෂන් ක්‍රමයට ලබා දෙන්න රුපියල් අක්කරයකට 13000 ගානේ අක්කර 9608කට මුදල් වෙන් කරලා තියෙනවා. අපි දන්නවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපේ රටේ පොල් ගහකින් ලබන්න පුළුවන් අස්වැන්න වාර්ෂිකව ගෙඩි 55යි. හැබැයි දකුණු ඉන්දියාවේ මේක ලබනවා ගෙඩි 80ක්. එඳ උතුරු පොල් ත්‍රිකෝණයේ දකුණු ඉන්දියාවත් එක්ක ආසන්නව තියෙන්නේ. ටිකක් සමදේශගුණික තත්ත්වයන් තියෙන්නේ. එඳ අපි බලාපොරොත්තු වෙනවා ගෙඩි 55ක් ලබන ගහ ගෙඩි 80 දක්වා වැඩි කරන්න උතුරේ විතරක් නෙවෙයි 2030 වෙනකොට රට පුරාම වැඩි කරන්න. ඒකට තෙතමනේ ආරක්ෂා කරගන්න ඕනේ. රෝග ටික මර්ධනය කරලා දෙන්න ඕනේ. පොහොර ටික දෙන්න ඕනේ. නව රජයේ හැටියට අපි වට මේ තියෙන මූල්‍ය අමාරු තත්ත්වය ඇතුළේ සූදානම් කියන එක මම මතක් කරන්න කැමතියි. ඒ වගේම මේ වසරේ පොල් කර්මාන්තය වෙනුවෙන් ප්‍රාග්ධන වියදම් හැටියට පොල් සංවර්ධන මණ්ඩලයට රුපියල් මිලියන 750ක් මේ අයවැයෙන් වෙන් කරලා තියෙනවා. අපි උතුරේ අක්කර 16000ක් වගා කරනකොට අනිත් පළාත්වල අක්කර 20000ක් සැලසුම් කරලා තියෙනවා. අක්කර 20000ක්. ඒ වගේම පොල් පර්යේෂණ ආයතනයේ පර්යේෂණ කටයුතු සඳහා රුපියල් මිලියන 100ක් මෙසරේ වෙන් කළා. කප්රුක අරමුදලට රුපියල් මිලියන 20ක් වෙන් කරා. ඒ අයවැයෙන් කරපු මුදල් වෙන් කිරීමට අමතරව අපේ ආයතන සතුව තියෙන වෙන අරමුදල් ඒ වගේනුත් අපි මේ අවුරුද්දේ මුදල් යොදවන්න සූදානම් කරලා තියෙනවා. පොල් සංවර්ධන අධිකාරිය රුපියල් මිලියන 554.39 මේ 2025 වසරේ පොල් වගාව වෙනුවෙන් යොදවන්න සූදානම්. සීමා සහිත කුරුණෑගල වැවිලි සමාගම රුපියල් මිලියන 1936.67ක් මේ සඳහා යොදවන්න සූදානම්. හලාවත වැවිලි සමාගම පොල් කර්මාන්තයේ සංවර්ධනය වෙනුවෙන් රුපියල් මිලියන 1235ක් යොදවන්න සූදානම්. එඳ අපි මේ කර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් වැඩ කරන්න සූදානම් වෙලා ඉන්නවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒ වගේම මම මතක් කරන්න කැමති තේ කර්මාන්තය. ඔබතුමාලා කිව්වා වගේ එක් යුගයක සිලෝන් ටී කිව්වම ලංකාව ලෝකේ අඳුරගත්තේ තේ නාමයෙන්. මේක ලෝකේ තේ රජු හැටියට හිටපු රට. වතුර ළඟට ඊළඟට වැඩිම පානය කරන්නේ ලෝකේ තාමත් තේ. ජනප්‍රිය ප්‍රාණයක්. නමුත් අද ලෝකේ අංක 1ට හිටපු ශ්‍රී ලංකාව 1962 වෙනකොට අපි දෙකට වැටුණා. 1962 වෙනකොට දෙකට වැටුණා. අද අපි හතරට වැටිලා ඉන්නවා. 62 අපි දෙකට ඉන්නකොට කෙන්යාව හිටියේ 16 වෙනියට. අද කෙන්යාව 3ට ඇවිල්ලා අපි හතරට වැටිලා තියෙනවා. එහෙනම් කොතන හරි වැරදිලා තියෙනවා. සැලසුම් වල වැරදිලා තියෙනවා. නායකත්වයේ වැරදිලා තියෙනවා. එහෙනම් අපි සූදානම් මේ වැටිච්ච තේ කර්මාන්තේ ක්‍රමානුකූලව උඩ නගන්න. හැබැයි ඒක දවසෙන් දෙකෙන් කරන්න පුළුවන් කියලා මම හිතන්න බෑ. අර්බුද අභියෝග විශාල ප්‍රමාණයක් තියෙනවා. කුඩා මේ තේ කර්මාන්තෙත් ඇත්තම පංගුකාරයා විශාල කාර්යභාරයක් කරන්නේ ශක්තියක් දෙන්නේ කුඩා තේ වතු හිමියෝ. 75ක් තේ කර්මාන්තයේ නිෂ්පාදනයේ ඉන්නේ කුඩා තේ වතු හිමියෝ. ඔවුන්ට මම ස්තුතිවන්ත වෙනවා. ඇයි අපිට තේ කර්මාන්තේ මෙහෙම තත්යකටපත් වෙන්න සිද්ධ වුනේ? මම මුලින් කිව්වා වගේ සැලසුම් ප්‍රතිපත්තිවල ප්‍රශ්නයක් තියෙනවා. අපි සූදානම් මේක වෙනස් කරලා ගන්න. ඒ සඳහා අපි දැන් තේ කර්මාන්තයේ ප්‍රතිපත්ති සැලසුම් සකස් කරමින් ඉන්නවා. තේම මෙහෙම වෙන්න බලපෑවා වැරදි තීන්දුව අපේ අමාත්‍යංශ ගත්තා.
වංචා දූෂණ මේවා ඇතුලේ පිරීලා තියෙනවා කියන එක මම ඔබට කියන්න ඕනකම තියෙනවා. මේ රටේ පාලකයන්ගේ තිබුණු දෝෂ, සමහර නිලධාරීන්ගේ තිබුණු දෝෂ මේවට බලපෑවා. නමුත් මම සන්තෝෂ වෙනවා අද වෙනකොට ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපේ නිලධාරීන් අවංකව මේවා ගෙනියන්න දේශපාලන නායකත්වයේ දෙනකොට ඔවුනුත් අවංකව වැඩ කරන්න සූදානම්. අපේ අමාත්‍යංශවල දැන් රෑ 10 11 වෙනකන් සමහර නිලධාරීන් වැඩ කරන තත්ත්වයට ඇවිල්ලා තියෙනවා. අපි ඔවුන්ට ගරුත්වය දෙන්න කැමැති. ඔවුන් මේ සඳහා කැප වෙනවා, අප වෙනවා. නමුත් අපි ඉතිහාසය බැලුවම අපිට පේනවා ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ පෞගිය වකවානුවේ මෙතන විශාල මුදලක් තියෙනවා තේ මණ්ඩලයට. අලවි ප්‍රවර්ධනයට කියලා උන් වැඩසටහන් හැදුවා. ඒ සඳහා වැය කරලා තියෙනවා රුපියල් මිලියන 4953.83ක් පහුගිය කාලේ. අලවි ප්‍රවර්ධනයට හැදුවා නිර්මාණාත්මක රූපවාහිනී දැන්වීමක්. අවුරුදු 8ක් යනකම් ප්‍රචාරය කරන්න බැරි වුණා. ඔන්න තත්ති මේවයි දූෂණ වංචා පිරලා තියෙනවා. කෝප් කමිටුවේ මේව ප්‍රශ්න කරලා තියෙනවා. මේකට වෙබ් පිටුවක් හදන්න තීන්දුව කරලා තියෙනවා. වෙබ් පිටුවක් ඉංග්‍රීසි භාෂාවෙන් හදන්න ඩොලර් ලක්ෂයක් යොදවලා තියෙනවා. ඊළඟට අනික් ඒවා නෙවෙයි භාෂා පරිවර්තනයට විතරක් තවත් භාෂා 7කින් පරිවර්තනය කරන්න ඒවට ඩොලර් ලක්ෂය ගානේ යොදලා තියෙනවා. ඩොලර් ලක්ෂය ගානේ. ඒ අනුව මුළු වෙන් කරපු මුදල ඔක්කොම රුපියල් ලක්ෂ වලින් ගත්තොත් 1729ක් වෙබ් පිටුව හදාගන්න. හැබැයි ඒක පරිශීලනය කරලා තියෙන්නේ වසර 3ක් ඇතුළත 1,65,656යි. ඒකනු 73ක් ශ්‍රී ලාංකිකව බරලා තියෙන්නේ. තේ ප්‍රවර්ධනය කරන්න ඕනේ විදේශ රටවලට. ඔන්න ඔහමයි කෙරුණේ. දැන් මේකට පරීක්ෂණ යන තත්ත්වයට පත් වෙලා තියෙනවා. මේ වගාව වැවිල්ල වර්ධනය කරන්න හරි නිෂ්පාදනය ප්‍රවර්ධනය කරන්න හරි දායක නොවුනම කියලා මම කියන්නේ නැහැ. විශාල වංචා දූෂණ වලට මැදිහත් වෙලා තියෙනවා. අපේ අමාත්‍යංශ වලට ආපු මුදල් පහුගිය කාලේ සෑහෙන්න අපත ගිහිල්ලා තියෙනවා. වංචා දූෂණයට ලක් වෙලා තියෙනවා. අපි ලෝකෙන් ණයක් ගත්තා කරු නියෝජ්‍ය කතානායකතුමනි එක ව්‍යාපෘතියකට ASMP කියලා ව්‍යාපෘතියක්. මේ ව්‍යාපෘතියෙන් අපේ රටේ ආයෝජකයන්ට ව්‍යවසායකයන්ට උදව් කරා. කවුද ඒ සල්ලි ගත්තේ? ඒ ව්‍යාපෘතියේ එවකට ඔබේ තමුන්නාන්සලාගේ පක්ෂවල හිටපු ප්‍රාථමික කර්මාන්ත ඇමති දයාගමගේ ඇමතිතුමාගේ බිරින්ද අනෝමා ගමගේ ලක්ෂ 140ක් ගන්නවා කෘෂි ව්‍යාපෘතියකට. දාපු තැනක් නැහැ. හොයන්න බෑ. මේ වැවිලි භෝග සංවර්ධනයට උපු සල්ලි. ඉතින් කොහොමද රටක් හදන්නේ? හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ අර අපි දැන් මේ ණය ගෙවනවා ලෝකෙට. හැබැයි එතුමට ලක්ෂ 180ක් දීලා තියෙනවා ව්‍යාපෘතියක් කරන්න. හිටපු අමාත්‍යංශ ලේකම්තුමා බන්දුල වික්‍රමනාරච්චි එයාගේ පුතාගේ නම දාලා ලක්ෂ 82ක් තරම් තියෙනවා. එතකොට කොහොමද කුඩා තේවතු හදන්නේ? කොහොමද රබර් වගාව කරන්නේ? කොහොමද පොල් වගාව කරන්නේ? ඔන්න ඔහමයි ඒ කට්ටිය වගාව කරලා තියෙන්නේ. ඉතින් මේවා මං කිව්වේ වැරදුණු තැනුයි මේ පෙන්වා දුන්නේ. දේශෙන් වෛරෙන් කියන කතා නෙවෙයි. මේවා රටක් දැනගන්න ඕනේ, ඔබතුමාලත් දැනගන්න ඕනේ. අපි දේශපාලන නායකත්වයේ දෙන්නේ එතෙන්ට නෙවෙයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඉස්ට්‍රා කියලා ව්‍යාපෘතියක් ආවා. තේ වගාව රබර් වගාව ප්‍රවර්ධනය කරන්න. රුපියල් මිලියන 8,003ක් වෙන් කළා. ඒකෙන් යමක් නොවුණා කියලා මම කියන්නේ නැහැ. හැබැයි ආපස්සට බලනකොට දැන් අපි පරීක්ෂණයක් තීන්දුව කරලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් තීන්දුව කරලා තියෙනවා. සමහර තේ වගාව ගිහිල්ලා පෙන්නනකොට කෝතේ කියලා පෙන්නනකොට බොංචි වගා පෙන්නනවා. රබර් වලට අධියර 3කින් ණය දීලා තියෙනවා ආධාර. පළවෙනි අධියරට දීලා බලලා තමයි 2 දෙන්න ඕනි. 3 දෙන්න ඕනි. දේශපාලඥයෝ ලැයිස්තු දෙවුවා මේ කට්ටියට දෙන්න කියලා. නිලධාරීන්ට බලපෑම් කරා. බලනකොට රබර් වගා කරපු ඉඩම හොයාගන්න නැහැ. රබර් නැහැ. මිලියන රුපියල් 8,003ක් මේ විදිහට වැය කරා. යමක් නොවුණා කියන්නේ නැහැ. දේශපාලනේ බලපෑවේ ඒ විදිහට. එතකොට කොහොමද නියෝජ්‍ය කතානායකතුමනි වගාවක් වැවිල්ලක් ලෝකෙ එකට ගේන්නේ? කොහොමද නිෂ්පාදනය ඉහළ දාන්නේ? කරන්න පුළුවන් කමක් නැහැ. නමුත් මම සන්තෝෂෙන් කියනවා අපි ඒ තේ කර්මාන්තයේ ඉලක්කය වෙනස් කරනවා. 2024 පහුගිය වසරේ තේ නිෂ්පාදනයේ කිලෝග්‍රෑම් මිලියන 262.15යි. අපි ඒක 2025 වෙනකොට අපි ගේන්න සූදානම් කිලෝ 275ට ගේන්න සූදානම් මිලියන. මේ අවුරුදු 275ට ගේනවා. ඔබ තමුන්නාන්සලාට අපි කියන්න සූදානම් වසර 5ක් අවසාන වෙනකොට අපි මේක කිලෝ මිලියන 400ට ගේන්න සැලසුම් කරලා තියෙනවා. ආදායම ගත්තොත් ගිය අවුරුද්දේ තිබ්බේ ඇමරිකන් ඩොලර් මිලියන 1.4යි. අපි ඒක මේ අවුරුද්දේ ගේන්න බලාපොරොත්තු වෙනවා. පුරෝකථනය කරලා තියෙනවා 1.7ට. අපි 2030 මේක ගේන්න බලාපොරොත්තු වෙනවා. ඩොලර් මිලියන 2.5ට අපි ගේන්න බලාපොරොත්තු වෙනවා. ඩොලර් බිලියන 2.5ට මිලියන 2500ට ගේන්න සැලසුම් කරනවා. මේ සැලැස්සට අපි අනිවාර්යයෙන්ම යන්න සැලසුම් කරලා තියෙනවා නියෝජ්‍ය කතානායකතුමනි. අවුරුදු 5ක උපාය මාර්ගික සැලැස්මක් මේ වෙනකොට අපි සකස් කරමින් ඉන්නවා. 25 අවුරුද්දේ මේ අවුරුද්දේ ඒකේ ආරම්භය ගන්න අපි ඔය කුඩා තේවතු හිමියන්ට පොහොර ටික දෙන්න.
තේවතු හිමියන්ට පොහොර ටික දෙන්න පහුගිය අවුරුදු වල තිබුණු සංකීර්ණ ක්‍රම වෙනස් කරන්න දැන් සාකච්ඡා කරනවා. සරල ක්‍රමයකට නොපමාව පොහොර ටික දෙන්න සැලසුම් කරනවා. ප්‍රමිතියෙන් යුක්ත පොහොර ටික දෙන්න සැලසුම් කරනවා. ඒ වගේම එක සමාගමකින් ගත්ත පොහොර අපි වෙළඳ පොලේ තියෙන අනිත් සමාගම් වලටත් විවෘත කරන්න දැන් සාකච්ඡා කරමින් ඉන්නවා. මේ අවුරුද්ද දැනට අපි අයවැයෙන් වෙන් කළ රුපියල් මිලියන 800ක් පොහොර සහනාධාරය සඳහා. ඒ සඳහා අපි ශ්‍රී ලංකා තේ මණ්ඩලයෙන් බලාපොරොත්තු වෙනවා. ගිය සැරේ ඔවුන් තමයි ඒ සඳහා දායකත්වය දුන්නේ. මේ වසරෙත් අපි මිලියන 2000ක් බලාපොරොත්තු වෙනවා. ඒ අනුව අපි මිලියන 2800ක් පොහොර සහනාධාරයට වෙන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ ඔබතුමාලා කිව්වා වගේම දළුවල ගුණාත්මක භාවය වැඩි කරන්න ඕනි. ඵලදායි තත්ත්වය වැඩි කරන්න ඕනි. ඒවට අපි නව රජයක් හැටියට සැලසුම් කරනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒ වගේම ප්‍රංශ තාක්ෂණික ආධාර මත ශ්‍රී ලංකා තේ මණ්ඩලය මගින් අපි සිලෝන් ටී සඳහා ඒ නාමය සඳහා යුරෝපයේ තුල GI සහතිකය ලබා ගන්න බලාපොරොත්තු වෙනවා. භූගෝලීය තත්ත්ව දර්ශකය ලබා ගන්න අපි බලාපොරොත්තු වෙනවා. එතකොට ලෝකයේ අපිට විශේෂ තැනක් එනවා. අපේ අනන්‍යතාවයට තැනක් එනවා. අපේ සංස්කෘතියට තැනක් එනවා. ඒ වගේම අපි මේ අවුරුද්දේ අපි මුදල් වෙන් කළා තියෙනවා අයවැය ලේඛනේ තේ කර්මාන්තය සඳහා ප්ලාස්ටික් කූට ටික දෙන්න, නයිලෝන් බෑග් ටික දෙන්න රුපියල් මිලියන 35ක්. අධිගණත්ව වගාව සඳහා රුපියල් මිලියන 60ක්. සුහුරු දළු නෙලීමේ කාර්ය සඳහා මිලියන 35ක්. තේ පර්යේෂණ කටයුතු සඳහා මිලියන 61.2ක්. තේ නැවත වගාව සඳහා රුපියල් මිලියන 585.21ක්. තේ නව වගාව සඳහා රුපියල් මිලියන 275.1ක්. තේ වගා පුනරුත්ථාපනය වෙනුවෙන් මිලියන 550.33ක් අපි සූදානම් කරලා තියෙනවා. ඒ වගේම මම කියන්න කැමති ජනාධිපතිතුමා කිව්වා ඌන උපයෝගීත වතු රජයේ වතු වෙන්න පුළුවන් පෞද්ගලික වතු වෙන්න පුළුවන්. Ratna, you have 2 more minutes. ඔව්. ගරු නියෝජ්‍ය කතානායකතුමනි මම මගේ වෙලාවෙන් තව පොඩි වෙලාවක් ඉල්ලන විනාඩි 5ක් විතර දෙන්න. අපි සූදානම් වෙනවා ඌන උපයෝගීත වතු ටික අපි පෞද්ගලික අංශය වෙත ලබා දෙන්න. මේවා නිකන් ඉඩම් තියන්න පුළුවන් කමක් නැහැ. රටට ආදායමක් ගේන්න පුළුවන් නම් අපේ දිනුදු ජනතාව ශක්තිමත් කරන්න පුළුවන් නම් ඒ වතු අපි දෙන්න සූදානම් ඉන්නවා. ඒකට අපි දැන් අදාළ තොරතුරු ගණනය කරමින් ඉන්නවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි රබර් වගාව මේකත් අර වගාව හා සමානයි. ලෝක ප්‍රබල පෙළේ තැනක් තිබුණා. රබර් වලට අපේ රටේ ඉතිහාසයක් තිබ්බා. පළවෙනි රබර් පර්යේෂණ ආයතනය ශ්‍රී ලංකාවේ කියන ලෝකෙම. නමුත් අද අපේ රබර් කර්මාන්තේ කඩාගෙන වැටිලා තියෙනවා. දැන් අපි 4 වෙනි තැන නෙවෙයි. දැන් අපි 12 වෙනි තැනට වැටිලා තියෙනවා. ඉතිහාසයේ 4 දැන් අපි 12 වෙනියට ඉන්නේ. ඒකටත් උනේ අර අභාග්‍ය සම්පන්න සිදුවීම තමයි. දේශීය නිෂ්පාදනයේ අද වෙනකොට රබර් ටොන් අපි 65000ක ඉන්නේ. හැබැයි අපේ රටේ නිෂ්පාදන කර්මාන්ත වලට රබර් අවශ්‍යයි ටොන් 1,50,000ක් අවශ්‍යයි. දැන් අපි රබර් අපනයනය කරනවා නෙවෙයි වැඩි හරියක් ආනයනය කරනවා. කොහොම නමුත් අපි සූදානම් මේක වෙනස් කරන්න. අපි රබර් සැලැස්ම හැදෙනවා. දැන් රබර් කර්මාන්තෙත් ඇත්තම ගත්තොත් කුඩා ගොවියෝ තමයි වැඩිම දායකත්වය දෙන්නේ. 75ක් රබර් නිෂ්පාදනයේ ඉන්නේ කුඩා ගොවියෝ. එහෙනම් අපි මේ අවුරුද්ද ඉලක්ක කරනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි 2024 අපනයන ආදායම තිබුණේ ගිය අවුරුද්දේ ඩොලර් මිලියන 990යි. ඩොලර් මිලියන 990යි. අපි මේ අවුරුද්දේ පුරෝකතරය කරලා තියෙනවා රබර් වලින් එන ආදායම වැඩි කරන්න ඩොලර් මිලියන 1070ට. අපි 2030 වසර 5 අවසන් වෙනකොට ඒක ඩොලර් මිලියන 2කට ගේන්න සැලසුම් කරනවා. මේ තේ පොල් රබර් තුනෙන්ම මේ වෙනකොට බිලියන් 3ක් විතර තමයි ආදායම එන්නේ. ඒ බිලියන් 3 වසර 5 අවසන් වෙනකොට බිලියන් 6ට ගේන්න අදාළ සැලසුම් සකස් වෙමින් තියෙනවා. ඒව සඳහා අපි සූදානම් කියන එක පණිවිඩ දෙනවා. අපි මේ රබර් කර්මාන්තෙත් ඉස්සරහට ගේන්න සූදානම්. දැන් අපි ගත්තොත් අපේ ගස් අද හිටවුවට කිරි අපිට අවුරුදු 5ක් යනකම්වත් කපන්න වෙන්නේ නැහැ. කාලේ වැඩි වෙනවා. නමුත් තිබෙන ගස් වලින් මේ දේවල් කරන්න පුළුවන්. හුඟක් රබර් වල කිරි කැපෙන්නේ නැහැ. රත්නපුර කෑගල්ල ප්‍රදේශවල ඒ රබර් යායම් වල කිරි කපන තත්ත්වයට අපි ගේන්න ඕනි. ඒ සඳහා කිරි කපන්නම් පුරුදු කරන්න ඕනි. වැසි ආවරණ දෙන්න ඕනි. පහුගිය අවුරුදු වල පොහොර දුන්නේ නැහැ රබර් කර්මාන්තෙට. අපි පොහොර මේ අවුරුද්දේ දෙන්න සූදානම් සහනාධාරණයක් ඇටියෙට. නව වගා අක්කර මේ අවුරුද්දේ අපි කරනවා 1640ක්. නැවත වගා කරනවා අක්කර 860ක්. පැල නිෂ්පාදනයට වෙන් කළා තියෙනවා රුපියල් මිලියන 146ක්. වැසි ආවරණ දීමට මිලියන 60යි. රබර් වගාවේ සහනාධාර ගෙවන්න අපි මිලියන 336.1යි. පොහොර සහනාධාරයට මිලියන 43යි. පර්යේෂණ වලට මිලියන 204ක් අපි වෙන් කළා තියෙනවා රබර් කර්මාන්ත. එින්දා ගරු නියෝජ්‍ය කතානායකතුමනි සැලකියුතු වැඩ කොටසක් කරනවා. අපේ අනික් කාර්යය තමයි අපේ අමාත්‍යංශයේ ප්‍රධාන කාර්යය ප්‍රජා යටිතල පහසුකම්. මේ රටේ ඇත්තම ගත්තොත් මේ කර්මාන්තයේ විශාල පිරිසක් නියැලෙනවා. හැබැයි ඔවුන්ගේ ජීවිතේ තේ තරම් රසවත් නැහැ. තාම ඉඩමක් නැහැ. තාම නිවසක් නැහැ. අපේ මලේගම් ප්‍රජාවට වතුකරේ ප්‍රජාවට විශේෂයෙන්ම ලිපිනයක් නැහැ. උප්පැන්නයක් හරියට නැහැ. අයිතියක් නැහැ. අපි සූදානම් ඉන්දියාවටත් අපි ස්තුතිවන්ත වෙනවා. ඉන්දියානු ආධාර ක්‍රමයේ යටතේ අපි මෙවර නිවාස ඔක්කොම 4700ක් අලුතෙන් ආරම්භ කරනවා.
පහුගිය අවුරුදු 1300ක් පටන් ගන්න තියෙනවා. වැඩ අවසන් නැහැ. 1300 වැඩ මේ අවුරුද්දේ අපි අවසන් කරනවා. ඒ අනුව නිවාස ඔක්කොම අපි 6000ක් සම්පූර්ණ කරන්න බලාපොරොත්තු වෙනවා. මේ සියලු වෙනුවෙන් අපි යටිතල පහසුකම් වෙනුවෙන් ගත්තොත් ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපි යටිතල පහසුකම් වෘත්තීය පුහුණුව දෙන්න ඒ වතුකරේ ඉන්න ජනතාවට ප්‍රතිපාදන වෙන් කළා තියෙනවා රුපියල් මිලියන 1800ක්. සුහුරු පන්ති කාමර වතුකරේ දරුවන්ට ලබා දෙන්න රුපියල් මිලියන 600ක්. ඒ වගේම පෙර නිවාස වැඩ ටික ඉවර කරන්න රුපියල් මිලියන 763ක්. නව නිවාස ඉදි කරන්න ඉන්දියාව ආධාරය යටතේ රුපියල් මිලියන 3500ක්. වතුකරේ දරුවන්ගේ පෝෂණ තත්ත්වය ඔවුන්ගේ ළමා සංවර්ධනය වෙනුවෙන් රුපියල් මිලියන 650. මේ විදිහට වෙන් කළා තියෙනවා. කුරුඳු, තල්, කජු, කිතුල් කර්මාන්ත වලටත් අපි ඒ වගේ අවධානය යොමු කරලා තියෙනවා. මේ රටේ කුරුඳු ගත්තොත් ඩොලර් මිලියන අපි හොයලා තියෙන්නේ මේ පහුගිය අවුරුද්දේ 176යි. අපි මේ 25 අවුරුද්දේ ඩොලර් මිලියන 260ට ගේන්න බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා වගාව වෙනස් කරන්න ඕනේ. ඒවට තාක්ෂණය දෙන්න ඕනේ. ඒවට අතහිත දෙන්න සූදානම්. උතුරේ තියෙන තල් වගාව සංවර්ධනය කරන්න සූදානම්. ඉතින් මෙන්න මෙවැනි සැලසුමක් සහිතව අපි කටයුතු කරනවා. අපි උපතමුන්නාන්සලාගේ සහාය ඉල්ලනවා මේ කාර්යභාරය කරගෙන යන්න දෙන්න. එනම් බෙහෙවින්ම ස්තුතියි නියෝජ්‍ය කතානායකතුමනි.